බිත්ති කලවලා ගිහලා තියෙන ඔක්කොම. টয়ලට් එක විතරයි ඉතුරු වෙලා තියෙන්නේ. ඒකේ টয়ලට් එකේ උඩ ප්ලේට් එක නැහැ. ඒත් ඔක්කොම ගහගෙන ගිහින් තියෙන්නේ. টয়ලට් එකේ බිත්ති 4 විතරයි තියෙන්නේ. 4යි නෙවෙයි 4යි. හෙලෝ බඩිස්. අද මං ඉන්නේ සල්පිටිකම. සල්පිටිකම මේ ගම් වතුර ආපු තැනක්. සල්පිටිකම කියන්නේ ගම් වතුර ආපු තැනක්. මේ පාරවල් වල ඉඳන් කඩාගෙන ගිහින් තියෙන්නේ. පාරවලුයි ගෙවලුයි කියන්නේ මේ ගම් වතුර ඇවිල්ලා නැති වෙලාම ගිය ගමක්. මේ තියෙන පාරවල්. මේ තියෙන පාර කඩාගෙන ගිහිල්ලා. එතකොට මෙන්න මේ ගෙදරින් භාගයක් නැහැ. මේ ගෙදර භාගයක් නැහැ. මේ මෙට්ට කොට ඔක්කොම එළියේ තියෙන්නේ. මෙන්න මෙහෙන් මේ පැත්තෙන් තමයි මහවැලි ගඟ එන්නේ. මහවැලි ගඟෙන් හරස් කරලා වතුර පාර මෙහෙට දාලා තමයි මේ ගස් ඔක්කොම ගලවගෙන වතුර පාර ඇවිල්ලා තියෙන්නේ. මේ තියෙන්නේ ගම් වතුරට අහුවෙච්ච එක ගයක්. මෙන්න මේ හරිය වතුර ගිහින් තියෙනවා. ගියේ වහලට පොඩ්ඩක් පහලින් වතුර ගිහින් තියෙනවා. මේ තියෙන්නේ එහෙම ගම් වතුරට අහුවෙච්ච එක ගයක්. හරි හැබැයි තව ගයක් තියෙනවා. ඒක නම් සම්පූර්ණයෙන් විනාශ වෙලා තියෙන්නේ. ගෙදර මොකුත්ම නැහැ. මේ තියෙන්නේ ගම් වතුරෙන් සම්පූර්ණයෙන්ම විනාශ වුණ ගයක්. මේ තියෙන්නේ සම්පූර්ණයෙන් විනාශ වුණ ගයක්. ආයේ මොකුත් නැහැ. බිත්ති කලවලා ගිහලා තියෙන්නේ ඔක්කොම. টয়ලට් එක විතරයි ඉතුරු වෙලා තියෙන්නේ. ඒකේ টয়ලට් එකේ උඩ ප්ලේට් එක නැහැ. ඔක්කොම ගලවලා ගම් වතුරට අරන් ගිහින් තියෙනවා. කොහොම නටබුන්ස් වෙලා තියෙන්නේ. බිත්තියම ගලවලා මේ දාගෙන ගිහිල්ලා. ගෙදර කට්ටිය නම් මං හිතන්නේ කොහේ ළඟ තැනකට ගිහිල්ලා බේරෙන්න ඇති. මුළු ගෙදරම විනාසයි. මුළු ගියක්ම විනාශ කරුව ගම් වතුර. টয়ලට් එක විතරයි ඉතුරු වෙලා තියෙන්නේ. টয়ලට් එකේ බිත්ති 4 විතරක් තියෙනවා. උඩ වහලේ නැහැ. අර වෙල්යායේ සම්පූර්ණයෙන්ම සීට් ඔය උළු අනම්මනම් ඔක්කොම ගිහිල්ලා තියෙන්නේ. මේ වෙල්යාය දිගේ මේ පැත්තට තමයි වතුර ගිහින් තියෙන්නේ. ඒ උළු අහපු ගියක් නේ. උළු අහපු ගියක් නේ. සීට් නෙමෙයි තිබිලා තියෙන්නේ උළු. මේ තියෙන්නේ කුසිය මං හිතන්නේ. කුසිය ප්ලේට් එක. හරි පැත්තෙන් ආපු ගම් වතුර මෙහෙන් තමයි බහලා ගිහින් තියෙන්නේ. මේ පැත්තට. අපි කුඹුරටත් ගිහින් බලමු. මේ තව සීට් නම්මනම් ගිහි කෑලි ගොඩක් තියෙනවා. මේ තියෙන කුඹුර වෙල්ලාය. වහලේ තිබ්බ උළුයි සීට් ඔක්කොම මේ පැත්තේ තමයි නැවතිලා තියෙන්නේ. උළුකට තියෙනවා සීට් තියෙනවා. මේ පැත්තෙන් තමයි ඔක්කොම වතුර ටික ගිහින් තියෙන්නේ. මේ තමයි සල්පිටිකමේ පටන් ගන්න තැන. අපි තව අර පැත්තට ගමේ ගොඩක් දුර යන්න තියෙනවා. මේ පැත්තට ගිහිල්ලා බලමු තව ගෙවල් කීයක් විනාශ වෙලා තියෙනවද කියලා. මේ තියෙන සල්පිටියේ ගමේ තිබ්බ පාර කාපට් කරපු පාරක්. දැන් නම් කාපට් කරපු පාටක් පේන්නේ නැහැ. ඔක්කොම ගලවලා ගිහිල්ලා ගම් වතුරට ඔක්කොම විනාශ වෙලා තියෙන්නේ. දැන් මේ පස්පුරෝ පාරක් වගේ වෙලා තියෙන්නේ.
දාපත් දාපු පාරක්. එන වැස්සක් වැහැලා මහ පැලිකම් කුරිරි වෙලා කරපු දේ පේනවනේ. මේ තියෙන මේ වගේ ගේම ඉවර වෙලා තියෙන්නේ තනිකර ගියක් විතරයි. මේ ගෙදරත් තනිකරම ඔක්කොම බිමට සමතලා වෙලා තියෙනවා. තව ටිකක් ඉස්සරහා තියෙනවා. ඉස්සරහට යන් ගිහලා බලමු. මේ තියෙන බඩිස් එහෙම විනාශ වෙච්ච ගියක් අංගොතට අහුවෙලා විනාශ වෙච්ච ගියක්. මේ ගෙදරත් සම්පූර්ණයෙන් විනාශ වෙලා තියෙන්නේ. පිටි ඔක්කොම කඩන් ගිහින් තියෙන්නේ. ටොයිලට් එක විතරයි ඉතුරු වෙලා තියෙන්නේ. ටොයිලට් එක ඉතුරු වෙලා අනිත් ඔක්කොම කඩාන ගිහලා මේ කැබිනට් එකක් තියෙනවා. හැමෝම නැති කරපු ගම් වතුරක්. මේ අල්මාරිය ගහට තියලා බැඳලා තියෙන්නේ. අල්මාරිය ඉතුරු වෙලා තියෙනවා ගහට තියලා බැඳලා හින්දා. දැන් මේසපුටු ඇඳක් ඉතුරු වෙලා තියෙනවා. මේසපුටු ඔක්කොම ගිහිල්ලා මං හිතන්නේ. මේසපුටු ඔක්කොම යන්න ගිහිල්ලා. ඇඳක් තියෙනවා, පොත් තියෙනවා. පොතුත් ඔක්කොම ගහගෙන ගිහින් තියෙන්නේ. පොත් ඔක්කොම ගහගෙන ගිහිල්ලා. මුකුත්ම නැහැ. හැමදේම විනාශ වෙලා. මේ හරියෙන් තමයි මේ තියෙන පොත්. වහල සීට් ටික මෙන්න මෙහෙනකන් ඇවිල්ලා තියෙනවා. උතුර මේ පැත්තෙන් තමයි ගිහින් තියෙන්නේ. මේ තිබ්බ බඩේරුම් ගස් ඔක්කොම අර වැටට හේතු කරගෙන ගිහිල්ලා. අර තියෙන්නේ. හැදලා තිබ්බ බඩේරුම් ගස්. අර තියෙන ගේත් වහල ගිහිල්ලා පිටිරි කිදුරු වෙලා. සම්පූර්ණ විනාශ වෙලා තියෙන්නේ. තව ගෙවල් දෙක තුනක් තියෙනවා. හෙටත් ගිහිල්ලා බලමු යමු. තනිකර ඉරිඟු යායක්. මේ දින තරකේ තනිකර ඉරිඟු යායක් ඉරිඟු ගහක්වත් හොයා ගන්නවත් නැහැ. ඔක්කොම යට වෙලා අකුලගෙන ගිහිල්ලා. මේ තියෙන්නේ ගියක්. ඒ ගෙදර නම් බිත්තියක්වත් ඉතුරු වෙලාම නැහැ. ඒක බිත්තියක්වත් ඉතුරු නොවෙන්න ඔක්කොම ගිහිල්ලා. සමතලා වෙන්න වැටිලා. අර කලින් දැකපු ගෙවල් වල නම් එක බිත්තියක් දෙයක් හරි තිබ්බා. මේක නම් එකක්වත් නැහැ. ෆෑන්ද පුටුද බයිසිකල් එකකුත් තියෙනවා. මේක නම් මොකුත් මිතුරු නොවෙන්න ඔක්කොම ගිහිල්ලා. ටොයිලට් එකවත් නැහැ මට හිතෙන්නේ. ඔක්කොම විනාශ වෙලා. තව එහා පැත්තේ තියෙනවා ගියක්. එතනත් ගිහින් බලමු. ගෙවල් දෙකක් ළඟ ගෙවල් දෙකක් ගිහිලා තියෙනවා. ළඟම ගෙවල් දෙකක් ගිහිලා තියෙනවා. කරන්ට් වයර් තියෙන කරන්ට් එක ගන්න නැතුව ඉතින් මේදී ෂීට්
සීට් කුඹුරු වල මේකත් උළු ගහපු ගයක්. ටොයිලට් එකේ බිත්ති 4 විතරයි තියෙන්නේ. 4යි නේ ඔය 4යි. ඒකත් එක බිත්තියක් වන්න තියෙන ඔක්කොම පෙරිලා තියෙනවා. දක් තියෙනවා. ගෙදර බඩු මුට්ටු මේ ගෙදර බඩු මුට්ටු මං හිතන්නේ කොට හරි ඇද්දලා වෙන්න ඇතිනේ. එන්න කලින් ටිකක් ගෙදර වෙලා පෑන් එකක් තියෙනවා. ඔක්කොම ගම් අතරට අගුලන් ගිහිල්ලා බ්ලොග් ගල් වලින් වහපු ගේකුත් කලවන්න ගිහලා හරි තියෙන. ඒකේ බිත්ති භාග දෙකක් විතර වෙන අනිත් ඔක්කොම ගලවගෙන ගිහිල්ලා. බ්ලොග් ගල් වලින් වැහුවත් ගලවන් ගිහිල්ලා මේ. මේ වගේ ගලවන්න ගියපු ගෙවල් තව ගොඩාක් තියෙනවා. මේ ගම සල්පිටි ගම. සල්පිටි ගමට ආපු ගම් වතුරට වෙච්ච හානිය තමයි තියෙන්නේ. එහෙනම් අපි මේ වීඩියෝ එක මෙතනින් අවසන් කරනවා. තවත් වීඩියෝ එකකින් ආයෙ හැමෝටම ජය වේවා.